මෙන්න තියෙන අප් එක දැන් ඕකේ දැන් රන් වෙන ටයිම් එකක් තියෙනවා. දැන් මේක 3.5 පෙන්නන්නේ. 3.5 පෙන්නේ කියන්නේ 3.5 පාස් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් යාර තමයි අපේ ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් හරි ඔටෝ ඇනලයිස් එක දුනත් ගන්න. දැන් ඇනලයිස් එක වෙනවා. දැන් හරි. දැන් අපිට දෙන්නේ ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙන්න. ඊළඟ ඔඩ් එක කැන්සල් වෙච්ච ගමන් එක්ක ඔටෝ ඇනලයිස් එක යනවා. ඒකට ඇනලයිස් එක ඔටෝ වෙන්න දෙන්න. නැත්තම් ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් එක දෙන්න. ඉස්සෙල්ලා දෙකක් තුනක් බලන්න ඕනේ. බලලා තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. 3.5 තියෙන්නේ. 3.5 ඔටෝ ඇනලයිස් එකක් වුණා. හරිනේ. 3 කලින් සිග්නල් එක හරි. ඔටෝ ඇනලයිස් එක වෙච්ච ගමන් මේ කෑෂ් අවුට් කරගන්න දාලා තියෙනවා. කයියට එකයි ගානකින් වැටුනොත් එහෙම සමාන බෙට් ගන්න යන්න එපා. පේනවනේ දැන් 1.5 ගියේ. ඒක හරියටම දෙන්නේ නැහැ සාමාන්‍ය අර ගානක් හිතා ගන්න පුළුවන්. දැන් 2.2 දැන් 2ක් 3ක් ගියා සිග්නල්. 3ම වින් ඇනලයිස් එක ඔටෝ එකක් ආවා. ආන් දැක්ක net ඇනලයිස් එක ඔටෝ වෙනකොට මේ ඒක කෑෂ් අවුට් එකක් කරගන්න ඕනේ. ඇනලයිස් එක දුන්නා 2.2 හරි. 2 හරි. 3ත් හරි. දැක්කනේ සිග්නල් එක දැන් ඔටෝ ඇනලයිස් එක යනවා. ඒකට කෑෂ් අවුට් කරගන්න. ඔටෝ ඇනලයිස් එක ආපුවම කෑෂ් අවුට් කරගන්න මේ කලින් දාලා තියෙනවා නම් එහෙම කරගන්න. ඇනලයිස් එක 1.8 පෙන්නන්නේ. කයියට 2.4 හරි දැක්කනේ. 2.5 තමයි වරුනේ 2.4 දක්වා ගියා. ඔටෝ ඇනලයිස් එකක් ආවා. පිට දෙන්න ඕනේ කොකඩක්. 3.5 තියෙන්නේ. ඔටෝ ඇනලයිස් එකේ පෙන්වන්නේ 2 කියලා. ඒකට එකක් වැරදි. එක සිග්නල් එක. දෙකයි දෙක. දැන් ඇනලයිස් එක දුන්නා. 1.5 පෙන්නන්නේ. දැක්කනේ. 1.5 කියන්නේ බෙට් ගන්න යන්න එපා. ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් 1.5 එතනත් පෙන්නන්නේ. හරි 1.5 ක්‍රැෂ් වුණා. දැන් මේ ලයිව් එක පෙන්නන්නේ. දැන් මේ ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දුන්නා. දැන් 2.2 තියෙන්නේ. මේ ලයිව් පේනදී 1.8ට මේ දැස දැක්කනේ. එක ඔටෝ ඇනලයිස් එකක් ආපු ගමන් ඒක නවත්තන්න ඕනේ. 1.5 එකත් හරි. එකක් තියෙන් ගියේ. පේනද දැන් එක දිගට ලොස් යන්නේ. තොර පොඩි රිස්ක් එකක් තියෙනවා ප්ලේ කරනකොට. 3.5 3.5 අන් දැක්කනේ මං කිව්වනේ එක දිගට ලොස් යන නිසා පොඩි මේ එකක් තියෙනවා. 3 ෆොටෝ ඇනලයිස් එකක් උනේ ඒක දෙමු. හරිනේ. දැන් සාමාන්‍ය මේවා දැන් එක දිගට ලොස් යන්නේ. කයියට තුනයි පහ. හරි දෙකකින් ගලා ගන්න තමයි මේ කරගන්න ඕනේ. දැන් 3.5 5 අතර තමයි යන්නේ. 3.5 පාස් කරා. හරි. ඇනලයිස් එකේ 1.8 පෙන්නන්නේ. ඕකටත් අයිත් එකක් දාගමු. හරි ඒකත් 1.8 පෙන්නන්නේ. වෙට් කරන්න යන්න එපා. වෙට් ගන්න පුළුවන් සාමාන්‍ය 1.5 වගේ තිබ්බොත් තමයි වෙට් ගන්න හොඳ නැත්තේ. 1.8 කියන්නේ සාමාන්‍ය යනවා.
කියන්න බෑ 2යි 8 කියනකොට එකෙන්ම යන්න පුළුවන් දැක්කනේ 2යි 4 තියෙන්නේ 2යි 5යි ඉවරුනේ 2යි 2 3 ඇනලයිස් එකක් ආවා 3යි 5 ක්‍රෑෂ් වුණානේ 2යි 2 සාමාන්‍ය මේවයි දැන් මේ වගේ ටයිම් එක සාමාන්‍ය ප්ලේ ගන්න හොඳ නැහැ මොකද මේ ලොස්ට් කවුන්ට් පැද්දලා තියෙනවනේ ඒතකොට 2යි 2කින් ක්‍රෑෂ් වුණා ඒක හරි ඒකේ ඔටෝ ඇනලයිස් එකක් වුණා 2යි 2 එක තියමු මේ වගේ වෙලාවක තමයි සාමාන්‍ය ප්ලේ කරන්න පුළුවන් මේ වෙලාව 1යි 2 සිග්නල් එක පෙන්වන්නේ හරි බලමු තුනක් තියෙන කියලා ඔව් තුනක් ගියා දැන් සිග්නල් 7ක් 8ක් බැලුවා එකක් දෙකක් වගේ තමයි ගියේ ඔටෝ ඇනලයිස් එකක් ආවෙත් ඒවා ගණන් ගන්න එපා මේක රවුන්ඩ් එක ක්‍රෑෂ් වෙච්ච ගමන් ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දුන්නා මේ ඉතින් යාර ප්ලේ කරන්න තමයි තියෙන්නේ දැන් 3:53 වෙලාව ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙමු ඒක අර ටික් එක හොට් යනකොට තමයි දෙන්න ඕනේ 1යි 5 තියෙන්නේ ඇනලයිස් එකක් වෙනවා 1යි 8 1යි 8 2යි 4 මේ 1යි 8 මං කිව්වේ ප්ලේ කරන්න යන්න එපා 1යි ගණන් වලින් ක්‍රෑෂ් වෙච්චනවා 2යි 2 පේනවනේ ඇනලයිස් එකක් කොට වුණා මේක දෙන්න එපා 3.5 බලමු ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙමු 2යි 2 සාමාන්‍ය ඔටෝ ඇනලයිස් එකක් දැන් අර රවුන්ඩ් එක පටන් ගන්නකොට ඔටෝ ඇනලයිස් එකක් කොට වුණොත් එහෙම මේකට දාන්න එපා කියන්න 3යි 5 එතකොට ආයෙත් අවුල් යන්නේ බලන්න 3යි 5 තියෙන්නේ ඔටෝ ඇනලයිස් එකක් වුණායි 3යි 5 පාස් කරයි ඔව් පාස් කරා හරි ඒක 6න් ක්‍රෑෂ් උනේ මේකේ මැක්සිමම් දෙන්නේ මේ 5 විතරයි 3.5 ඔටෝ ඇනලයිස් එකක් ආවා 2යි 2 2යි 2 පාස් මේ ලයිව් දැන් ඇප් එක තියෙන මේක මේ මම account එක හදලා තියෙන්නේ මේ වෙන රටකින් සිංගප්පූරු වගේ ඒක නිසා මේක සිංගප්පූරු විතර නෙවෙයි ඕන එකට වැඩ මේක තමයි හයන්න වෙන්නේ එහෙම අවුලක් නැහැ ඔච්චරයි දැන් මේ ඇප් එක ගැන ගත්තොත් දැන් ඔයාලා දැන් මේක දැන් රන් වෙනවනේ රන් වෙලා මේක ක්‍රෑෂ් වෙනවා එතකොට ඔටෝ ඇනලයිස් එකක් ආවොත් එහෙම මේ 150 තමයි යන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක නිසා දැන් ඇනලයිස් එකක් වුණොත් එහෙම දාන්න එපා ඔටෝ ඇනලයිස් එක දැන් ඔය මං ඇනලයිස් කරේ දැන් ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දුන්නා තමයි ඇනලයිස් එක වටුනේ එතකොට ඒ වගේ එකට මේ දාන්න පුළුවන් 1යි 8 දැන් ඔය ඇනලයිස් එකක් ආවා 1යි 8ම තමයි 1යි 4 අතර හරි සිග්නල් එක හරි මෙන්න මේ වගේ වෙලාවට සිග්නල් එක මේ සුපිරියට වැඩ කරනවා හවස 3යි ගණන් ඕක එතකොට සිග්නල් දෙනවා හරියට 1 ස්පීඩ් එකකිනුත් ඔටෝ ඇනලයිස් එකක් වුණා 2යි 2 2යි 4න් ක්‍රෑෂ් වුණා
2.2 ඔටෝ ඇනලයිස් එකක් වුණා. මේකේ දැන් සාමාන්‍ය ඇනලයිස් එකේ දැන් ඉස්සරහට යනවා නම් මේකේ මෙතන මේ 3.5 කියලා වැටෙනවා. එහෙම වැටුණොත් විතරක් චුට්ටක් තියාගන්න නැත්තම් තියාගන්න එපා. 3.5 දැක්කනේ කලින් ක්‍රෑෂ් වුණා. 2.2 4 දෙකින් ක්‍රෑෂ් වුණා. 1.5 ඔටෝ ඇනලයිස් එකක් ආවා. ඒතකොට දාන්න එපා. 1 කියන්නේ දැන් 1 ගානේ නම් ඕනේ නැහනේ. 1.8යි තියෙන්නේ. දැන් ලොස් තියෙනක් යයි. 1.8 2.4 දැක්කනේ. 1.8 2.4ත් අතර තමයි මේ ක්‍රෑෂ් වුනේ. 2.2 අන්න දැක්කනේ. ඒක තමයි ඒක. දැන් මේක ඉස්සර ලොකු දෙයක් නෑ. ඩීප් ඇනලයිස් එක වැඩක් නෑ. ඒකට මොකුත් කරන්න එපා. මේ දැන් වන්නස් පිටි මේක පැත්තක දාගත්තා. වන්නස් පිට් එක පැත්තක දාගත්තා. වන්නස් පිට් එක නෑ මම කැන්සල් කරලා එක මේ ඒකත් පැත්තක දාගත්තා. මේකත් පැත්තක දාගත්තා. මේ එතනින් එහාට තියෙන්නේ අරකේ රන් වෙලාවට ඇප් එක ඕපන් කරගෙන ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙන්න විතරයි තියෙන්නේ. ඒතකොට මේ ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් එකේ හරියට ගැලපෙන එකක් මැච් වුත් විතරයි එතනින් එහාට බෙට් කරන්නේ. මේක මැච් වෙනවා. මේ ඔටෝ මැච් වෙයි. මම අයිඩ මේක බලලා නැහැ. ඒක මැච් වෙනවා කොහොමත්. ඒ නිසා මේ ඔටෝ මැච් වුණාට පස්සේ විතරයි මේ බෙට් කරන්න තියෙන්නේ.